ශුභාරංචිය කියන මාතෘකාව ගත්තාම ඊටාම ලොකු අපසරියක විහිදෙන මාතෘකාවක්. සුභාරංචිය කියන්න අපි හැම කෙනෙක්ම හරිම ආසයි. සුභාරංචිය ගැන ඉගෙන ගන්න අපි හැමෝම හරිම ආසයි. නමුත් අපි සුභාරංචිය කියද්දී බොහෝ වෙලාවට අද දවසේදී වර්තමාන ලෝකයේදී අපි සුභාරංචිය කියද්දී ඇත්තරම අපි කියන්නේ සුභාරංචියද? එහෙම නැත්නම් අපේ ආරංචියද? ගලාති පළවෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ සහ 12 වෙනි පදේ අපිට මෙන්න මෙහෙම කතා කරනවා. ඉතින් සහෝදරයනි මා දේශනා කළා වූ සුභාරංචිය වනාහි මනුෂ්‍ය ප්‍රකාර වූ එකක් නොවන බව නුඹලාට දන්වමි. මක්නිසාද යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් කිරීමෙන් මිස මා එය මනුෂ්‍යයන්ගෙන් ලැබුවේවත් උගන්වනු ලැබුවේවත් නැත. පෞල්තුමා කියනවා මම කියපු සුභාරංචිය මනුෂ්‍යයන්ගෙන් ලැබපු දෙයක් නෙමෙයි. ඒක තව කෙනෙක්ගෙන්වත් ඒක මා තුලින්වත් මගේ දෙයක් කරන කොටගෙන ආපු දෙයක් නෙමෙයි. හැබැයි මේ සුභාරංචිය මට එළිදරව් කරේ මට ඒක තිරය ඇරලා පෙන්නුවේ මොකක්ද සුභාරංචිය කියලා පෙන්නුවේ ක්‍රිස්තුස් වහන්සේ කියලා. දන්නවද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැතුව යේසුස් ක්‍රිස්තුස් වහන්සේව කේන්ද්‍රගත වෙන්නේ නැතුව ක්‍රිස්තුස් වහන්සේ කියලා මෙතන අපිට කියනවා යේසුස් වහන්සේ විතරක් නෙමෙයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා කියන්නේ ඇයි? ලෝක 4:18 අපි බැලුවොත් එහෙම ක්‍රිස්තුස් වහන්සේගේ ආලේපය ගැන එහෙම නැත්නම් ආලේපලත් තැනත්තා මොකද්ද ක්‍රිස්තුස් වහන්සේගේ කාර්යය? අන්න ඒ දේ කරන පිණිස සුභාරංචිය කියන එක රැගෙන යන්න ඕනේ කියන දේ පෞල්තුමා අපිට එළිදරව් කරනවා. ඒක නිසා මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය ඔබ සුභාරංචිය පවසන විට ඔබගේ සාක්ෂිය ඒ හැමදේම හොඳයි. හැබැයි මිනිස්යන්ගේ දේවල් ඔබගේ දේවල් දෙවනුව ප්‍රකාශ කරන පිණිසත් ක්‍රිස්තුස් වහන්සේ කේන්ද්‍රගත වන විදියට උන්වහන්සේ කුරුසියේදී කළ ක්‍රියාව ක්‍රිස්තු කේන්ද්‍රීය සුභාරංචියක් ලෝකයේ ගෙනියන පිණිස ඔබ අද දවසේදීත් ඔබ අධිෂ්ඨානයක් කරගන්න. මොකද නැත්තම් ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය කියන එක බොහෝ වෙලාවට මුදලට එහෙම නැත්තම් සුවයට එහෙම නැත්තම් යක්ෂාත්ම දුරු කරන්න එහෙම නැත්තම් විදේශ රටකට යන්න මේ වගේ මනුෂ්‍යයන් විසින් කළ හැකි සීමා සහිත දේවල් වලට අද දවසේ සුභාරංචිය කියන එක එහෙම නැත්තම් අද බොහෝ වෙලාවට සඵලත්වයේ සුභාරංචිය යේසුස් වහන්සේ නැති සුභාරංචියක් ක්‍රිස්තුස් වහන්සේගෙන් නොවන බව අපි හැම කෙනෙක්ම මතක තබා ගන්න ඕනේ. ඒක නිසා අද දවසේදී මම ඔබ ධෛර්යමත් කරනවා ක්‍රිස්තුස් වහන්සේ ඉන්න ක්‍රිස්තුස් වහන්සේගේ ජීවනයේ තිබෙන ආලේපයේ තිබෙන සුභාරංචියක් අද දවසේදී ඔබ මනුෂ්‍යයන් අතරට ගෙන යන්න. ඔබට ජේසුස් වේටයි.